ඒ ආදරේ වුණාම මම දැන් ඒකේ පසුපස හමා ගියා. මට බයයි මේ තරුණ ජීවිත පෞල් ජීවිත විනාශ වෙනවා දකින්න. ඒක නිසා මම නීතියට කියන නීතියෙන් ටක් මේ වෙනකොට ඒ දේ මේ සටන් කරන්න බැරි තත්ත්වයක් වෙලා තියෙනවා. ඒතර ප්‍රබලයි. එහෙම වුණාම මම දේවනාසිකින් ඉල්ලුවා ස්වාමිනේ මම ඔබ වහන්සේගේ ඉදිරියේ මම මේ රට විනාශ වෙනවා දකින්න දෙන්නේ නැහැ. මට මේ රටේ හැම දෙයක්ම මේ රාශිගත වෙන දේ මට හැම අවස්ථාවකම මට ඒක මේ දෙවනස් පෙන්නුම් කරා. පෙන්නුම් කරාම මම ඒක මේ ආයත නීතියට දුන්නා මට සාධාරණ කොනේ. හරි. What is she saying? She's saying she saw a lot of unjust happening in the world and in young children, and she got alarmed, and she felt that she has to do something. So she went to courts, and still the law is not being able to fulfill that justice. So she is, in her ignorant way, she is asking why, Lord, and she wants justice. But still, she has not understood. Now we'll have to make her understand. Now, the prodigal son did all the blunders. Yes. Okay? When he came back home, should the father accept him or throw him out? අපි දැන් තේරුම් ගනිමු මෙච්චර වෙලා සහෝදරිය ඔබව වැරදි මනසක ඔබව වැරදි ඉගැන්වීමක අරගෙන ගිහින් තියෙනවා. අපි දැන් දෙවියන් වහන්සේව මුණ ගැසෙමු උන්වහන්සේගේ වචනය ඇතුලේ. උන්වහන්සේගේ අකීකරු නාස්තිකාර පුත්‍රයා උන්වහන්සේ වෙතට හැරිලා ආවම උන්වහන්සේ ප්‍රශ්න කරාද දඬුවම් කරාද නැත්නම් ඔහුව ඒ වැරදි සියල්ල තුල ඔහුව ආදරෙන් වැළඳගත්තද බාරගත්තද? ඒ තමයි දෙවියන් වහන්සේගේ හැටි. ඒ හින්දා අපි දෙවියන් වහන්සේගේ සිංහාසනයට කවදාවත් එන්නේ නැතුව දෙවියන් වහන්සේගේ වැඩේ දෙවියන් වහන්සේට දීලා අපි උන්වහන්සේ තුල හැමෝටම මෙච්චර කාල ඔය මනසේ අවබෝධයෙන් හිටපු දේ අයින් කරලා උන්වහන්සේගේ කරුණාවේ සිංහාසනයට ඇවිල්ලා අපි කරුණාව අයිති කරගෙන උන්වහන්සේ තුලින් කරුණාව අනික් අයට විදහාස් කරනවා. Now you will say, but that was the prodigal son who did mistake. What about the person who has not done mistake? Joseph, he had not done mistake, but his brother sold him as a slave. අපිට දේව වචනය ඇතුලේ තවත් හේතු කාරණා හොයන්න පුළුවන්. නාස්තිකාර පුත්‍රයා වැරදි කරා. නමුත් ජෝසප් මොකද්ද කරපු වැරද්ද? නමුත් ජෝසප්ව අසාධාරණ ලෙස වැරදි වලට අසු කරා. ජෝසප් අසාධාරණ ලෙස නොඑක් පීඩාවල් වල ගියා. නමුත් ජෝසප් වගේ වෙන්නයි කියලා කියන්නේ. ජෝසප් වගේ වුණොත් උන්වහන්සේ අපිව ඉහළටම උස්සයි. නැතුව අපි සාධාරණය ඉල්ලලා දෙවියන් වහන්සේගේ පස්සෙන් ගියොත් සාතන් ඔබට වැරදි දොරක් ඇතුලෙන් ඔබේ ජීවිතයට ප්‍රශ්න කරදර අරන්. දැන් සාධාරණ කියන්නේ දැන් අපිට අයුක්තියක් දැක්කොත් දෙවනාසක දරුවෝ වශයෙන් අපිට නිශ්ශබ්ද වෙන්න බෑනේ එක පැත්තක. If we see unjust, can we just look and wait as the children of God? Okay, now let's take the case of Joseph. Was that unjust? අපි ජෝසප්ගේ ජීවිතය ගැන බලමු. ජෝසප්ගේ ගත කරපු දේ අත්විඳපු දේ සාධාරණද අසාධාරණද? ඒ ජෝසප් විතරනේ මේක මුළු සමස්තයක් වශයෙන් අපේ රටටනේ. That's only Joseph. This is for the whole man. I am asking you, Joseph is representing the whole world. මං කියනවා If it happened to Joseph, it happens to everybody. Now, always remember one thing. What others do to you does not decide your future. How did you do, what did you do after that decides your future. If that is what you are talking about, listen. What Jesus experienced was an extreme unjust. Extreme. There is no person who has gone through that. But how did Jesus respond to it? Did Jesus respond with retaliation, hurt feeling, or forgiveness? And because Jesus responded with forgiveness, God exalted him to the highest place. Joseph responded with forgiveness, God exalted him and made him a governor. Always remember, what others do to you does not decide your future. How you responded decides your future. Even though there is unjust, even though there is this, when a person gets connected to God, God gives you the grace not only to come out, but to come out with an excellent character, excellent attitude, and that attitude and that character which is built in a furnace experience is what takes a person to the highest level. ඉතින්
එක්සැම්පල් එක තමයි ජේසුස් වහන්සේ. මැවුම් කරුවානන් විදියට මැවිල්ල එච්චර දෙයක් කරද්දී ඒක සාධාරණයි. මුළු මැවිල්ලම ඔහුට විරුද්ධ වෙනකොට ඔහු කොහොමද ක්‍රියා කරේ? ඉතින් සහෝදරිය මම ඔබට කියන්නේ කවුරුවත් ඔබට කරන දේ ගැන නෙවෙයි අවධානය යොමු කරන්නේ, ඒ කරන දේ නෙවෙයි ඔබගේ ජීවිතය තීරණය කරන්නේ. ඒ අය උදෙසා ඔබ ගන්න තීරණ, ඔබගේ ක්‍රියාවල් තමයි ඔබගේ අනාගතය තීරණය කරන්නේ. ඉතින් ජෝසප් වගේ, ජේසුස් වහන්සේ වගේ ඒ අයට සමාව දෙන්න, ඔවුන්ව නිදහස් කරන්න ඔබ නොහිතන උසකට දෙවියන් වහන්සේට බෝසත්න. මට බෙජිකින් දිගටම අර මම අමතක කරලා තියෙනකොට මම යන්නේ පීඩා වෙනවා. Now, let's say I took a knife and I cut her forehead. අපි හිතමු මම පිහියක් අරගෙන මේ සහෝදරියගේ නළල කපනවා. Now, will everybody see this scar? දැන් මේ හැමෝටම මේ සලකුණ පේනවා නේද? Will she be able to see the scar in the mirror? හරි. මේ සහෝදරියට පේනවද ඒ සලකුණ කණ්ණාඩියකින් බැලුවොත් විතරයි නේද පේන්නේ? Now, every time she sees the scar, will she remember me? එතකොට කණ්ණාඩියේ මූණ බලන සැරේ මේ ලකුණ පේන හැම සැරේම ඇයට මතක් වෙනව නේද මාව? Will that irritate her? Our beautiful face has got a scar. ඉතින් මේ ලස්සන මූණට සලකුණක් ආවම කණ්ණාඩියෙන් බලන හැම සැරේම ඇයට අවස්ථාවක් තියෙනව නේද මං ගැන විරුද්ධකම් හිතන්න, මං ගැන ඍණාත්මකව හිතන්න? Will she not feel like cursing me? එයාට හිතෙන්නේ නැද්ද මට සාප කරන්න? Will she not pray to God, God, I want justice, punish this fellow? ඇයට අවස්ථාවක් තියෙනව නේද මට සාධාරණ ඉෂ්ට කරලා මෙයාට ඒස්පැම්ගම්බරව ඔබ අවශ්‍ය ලෙස ක්‍රියා කරන්න කියලා? But look at Jesus, he did not have one scar, he had scars all over his body. There was not a single part of his body, there were no scars. දැන් හිතන්නකෝ අපි මේ කතා කරේ එක ලකුණක් කියන්නේ ජේසුස් වහන්සේගේ මුළු ශරීරයම සම්පූර්ණයෙන් තුවාල ලැබලා හිටියා. But in spite of all the scars, what did he tell his father? හරි. එතකොට මැවුම් කරුවානන් විදියට මේ හැම දෙයක්ම තියාගෙන සාධාරණීය ඉෂ්ට කර හැකි දෙවියන් වහන්සේට උන්වහන්සේ මොනවද කිව්වේ? He said, Father, forgive them. උන්වහන්සේ කිව්වේ පියාණනි ඔවුන් නොදැන කරන නිසා සමා වෙන්න. Because he did that, ඒ නිසා what are those scars doing now? දැන් ඒ කැලක් මොනවද දැන් අපිට By those scars, by those wounds, we are receiving the healing. දැන් ඒ කැලල් අපිව සුව කර ඉන්නවා අවුරුදු 2000 ගානකට පස්සේ. So Jesus turned his scars into stars. එතකොට ජේසුස් වහන්සේ ඔහුගේ කැලල් අපිට ආශිර්වාද ගෙන දෙන මාර්ගයක් බවට ලකුණක් බවට පත් කරලා තියෙනවා. So you can turn the scars and keep on scratching and get wounded. You can take those scars and say, Lord, thank you for giving me the grace to love this person who doesn't deserve to be loved. Thank you, Lord, for the grace to forgive this person who doesn't deserve to be forgiven. Lord, this pressure has actually changed my life. Thank you, Lord, for teaching me not a human love, a God kind of love. ඉතින් මේ ඔබව පෙළෙන පීඩාව ඔබ කැමති නම් ඕක මතක් කර මෙනෙහි කර ඕක හරියට තුවාලයක් තියෙනවා ඒක කස ඉන්න පුළුවන්. නමුත් ඒ කැසීම ඔබව සරව දාන තත්වයකට එනවා. ඔබේ ජීවිතය කුණු වෙන ගඳ ගහන තත්වයකට එනවා. නමුත් මේ අවස්ථාවේදී අපි තීරණයක් ගන්න ඕනේ ඒ තියෙන තුවාලය තව දුරටත් කසමින් ඒකෙන් සරව ගලන්නට අවස්ථාවක් කරගන්න නැතුව ජේසුස් වහන්සේ ක්‍රියා කරා වගේ ස්වාමිනී මට අවශ්‍යයි, මට දුකයි, මට දරා ගන්න බෑ. නමුත් ඔබ වහන්සේ තුල මම මේ පුද්ගලයාව සමාව දීලා නිදහස් කරනවා. ඒතකොට ඒ එන පීඩාව ඔබ වඩාත් යහපත් වූ කෙනෙක් බවට පත් කරලා මේ සමාජයට ආශිර්වාදයක් ගෙන කෙනෙක් බවට පත් කරනවා. In the Bible there's a man named Paul who was Saul. බයිබලයේ සෝල් පෝල් කියන චරිතය කලින් සාවුල්ව සිටියා. When he was Saul, he murdered thousands of Christians. එතකොට පාවුල් සාවුල්ව ඉන්න කාලෙදී ඉතාමත් දරුණු විදියට ජේසුස් වහන්සේ තුල ක්‍රිස්තුනුවන්ව විනාශ කරමින් සිටියා. If you were God, you would have crucified Saul. එතකොට ඔබ පාවුල් ඔබ දෙවියන් වහන්සේ නම් අනිවාර්යයෙන්ම ඔබ පාවුල්ව විනාශ කරනවා. But God saw his heart. නමුත් දෙවියන් වහන්සේ සාවුල්ගේ හදවත දැක්කා. He changed his heart. දෙවියන් වහන්සේ ඔහුගේ හදවත වෙනස්. That same Saul now became Paul, who brought millions and millions of souls to the kingdom. ඉතින් ක්‍රිස්තුනුවන්ව විනාශ කරමින් ගියපු
අද දසදහස් මිලියන සංඛ්‍යාවක් මිනිස්සු So- දෙවියන් වහන්සේ වෙතට ගේන්න එන භාජනයක් කරා. So instead of you praying for justice, tell the Lord, this person who is destroying so many lives, Lord, turn him into from Saul to Paul. ඔබට දෙවියන් වහන්සේ අවස්ථාවක් දෙනවා. ඔබ යම් අසාධාරණයක් දකින හැම තැනකම ස්වාමිනී මේකට සාධාරණය නෙවෙයි මේ පුද්ගලයාගේ කරුණාව තුළ කණ්ඩායම තුළ මේ කණ්ඩායමගේ හදවත් වෙනස් කරන්න එක පුද්ගලයෙකුට පුළුවන් නම් එච්චර දෙයක් කරන්න සාවුලු පාවුලු වෙලා ඔය කණ්ඩායමට මුළු ලෝකයක් වෙනස් කරන්න පුළුවන්. By demanding justice, ඉතින් ඔබ සාධාරණය ඉල්ලුවොත් you are saying God put him to death. ඔබ කියන්නේ ස්වාමිනී මේ කණ්ඩායම මරණයට පත් කරන්න. But by asking God for forgiveness and mercy, නමුත් ඔබ උන්වහන්සේගේ කරුණාව උන්ට නිදහස් කරනවා නම් සමාව නිදහස් කරනවා and change of life, එයාගේ ජීවිත වෙනස් වෙනවා. you are asking God for that same person to be used mightily in the kingdom of God. ඔබ ඒකට අවස්ථාවක් දෙනවා දෙවියන් වහන්සේට ඒ පුද්ගලයාව දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ උන්වහන්සේගේ අවශ්‍යතාවය සඳහා පාවිච්චි කරනවා. By asking for justice, that person is dead, he can't touch anybody's life. But asking for mercy and changing his life, that same person can now bring millions of souls in the kingdom of God. ඔබ සාධාරණයේ ඉල්ලුවොත් ඒ කෙනාව මරමුවට පත් වෙයි ඒ කණ්ඩායම මරමුවට පත් වෙයි. නමුත් ඔබ සමාව දීලා උන්වහන්සේගේ කරුණාව උන්ට ඉල්ලුවොත් ඒ කණ්ඩායම එකතු වෙලා උන්ගේ හදවත් වෙනස් වීම කරනකොටගෙන දෙවියන් වහන්සේගේ රාජ්‍යය සඳහා උන්ව පාවිච්චි කරන්න උන්වහන්සේට අවස්ථාවක් ඔබ දෙනවා. Thank God you don't know my story. ස්තුතියි ඔබ මගේ කතාව දන්නේ නැහැ. Then otherwise you would have out prayed for justice, I would have been dead. ඔබ මට සාධාරණය ඉෂ්ට කරා නම් මන් දැන් නැල්ලා. My story is also the same with gangs and clubs and all that. මගේ කතාවත් මංගලකාරයොත් එක්ක ක්ලබ්ස් ගානේ ගිහිල්ලා බොහොම බොහොම අනවශ්‍ය විදිහේ ප්‍රශ්න වලට මැදි වෙලා සමාජයෙන් කොන් කරනු ලැබු චරිත. So when God forgave me, I did not deserve forgiveness. ඉතින් දෙවියන් වහන්සේ මට සමාව දෙනකොට මම ඒ සමාව අයිති කරගන්නට සුදුසු තැනකවත් හිටියේ නැහැ. I deserved hell. මට සුදුසු තැන තිබුණේ අපාය. But God forgave me. නමුත් උන්වහන්සේ මට සමාව දුන්නා. He showed me love. උන්වහන්සේ මට ප්‍රේම කරා. Love showed me to go and serve Him. ඒ ප්‍රේමය මම ලැබූ ප්‍රේමය මාව උන්වහන්සේ වෙත සේවය කරන්නට මාව පොළඹවනු ලැබුවා. Justice and hatred will make you take revenge again. සාධාරණ ඉෂ්ට කිරීමට ඔබ තුල ඇතිවෙන කැමැත්ත ඔබව පරිගන්න චරිතයක් බවට පත් That will never change a person. පරිගැනීම තුල කිසි කෙනෙක් කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. Only love and forgiveness is able to change people. කෙනෙක්ව සමාජය වෙනස් කරන්නට ඔබ නම් ප්‍රේමය පාවිච්චි කරන්න. Thank you, Jesus. Thank you, Jesus. Lord, as I lay my hand on this eyes, I thank you, Lord. I speak to these eyes to receive sight. In the name of Jesus, eyes receive sight. Retina be recreated, the lens be recreated, and sight be completely restored. Spirit of God, thank you. Thank you, Spirit of God, for this new vision. For this new vision. Thank you, Lord. Thank you, Lord. A complete vision. Like Saul, who became Paul, his eyes were opened, the scales fell off his eyes, and the vision was restored. Lord Jesus, in your name, I pray that a sight be completely restored in the name of Jesus. Amen. Now open your eyes and see. Is there a difference? Little bit. Yes, I know that. Let's pray again. Lord, what has started little bit is going to increase now. Help this sister to believe in the miracle. Oh Jesus, these are your fingers touching her eyes, rebuking that spirit of blindness, rebuking that spirit of infirmity, and bringing complete recovery and restoration in our eyes. Eyes, receive orders now in the name of Jesus. Be completely healed. Be completely healed. Be completely healed in the name of Jesus. Amen. Now,
Not complete, but much, much better. Yeah. So it's going to be progressive. Okay? Much, much better, isn't it? I'll pray one more time. Okay? And you believe for the fullness of the healing. Lord, thank you that you have already started healing her. Let this child appreciate that she has already seen the difference. And that thanksgiving and that faith and that believing is the confidence that gives to bring forth your manifesting glory into this world. Father, thank you. Thank you, Lord. Thank you, Father. In the name of Jesus, that these eyes are completely healed. Thank you, Lord Jesus. Amen. Thank you, Lord Jesus. Amen. Thank you, Lord. Now, yeah, you are only waiting for complete, but I am asking you how much is the improvement? Better, no? So when you are thanking God for that, you know what you are saying? Not complete, not complete, not complete. It's all negative. But if you say, Lord, thank you, it has improved. Thank you, it has improved. Thank you. The gratitude makes the difference. Yeah, I'm in my sleep. Believe me, I'm in my sleep. I'm sleeping and I'm praying. I'm fighting against my sleep. And I don't know, when I opened my eyes, I saw my hand was somewhere else. So much is the sleep. But I'm fighting. Thanking God that even that little time He has given me, Lord, even in that you are doing something good. That sister got her answer. You are getting your answer. I'm so thankful to God. And I don't know how my body is still balancing and I'm sleeping. Because everything in my body is saying, I'm tired. And how many days? This is, I think, 2 months I have not taken a leave. 2 months I have not taken a single leave. I started in January. In the month of May, I got 2 or 3 days holiday, or 4 days in the hospital when I was operated. That 4 days. And after that, again, I started my journey, and I'm still running. Thanking God for this body. Thanking God for this life. Thanking God for giving me this job to go and serve Him. So when you start thanking God, everything will open. Now, let's take a try. Close your eyes and now start thanking God for what you have received. Thank God for what you have received. How come these people, when they talk to God, the voice doesn't come out? And they expect God to do something. In your relationship, you can't speak to God with a voice. When you go to the shop for shopping, do you talk? Or when the person says, what do you want? ඔබ කඩේට ගියාම දෙයක් ඉල්ලන්නත් මේ විදියටමද කතා කරන්නේ නැත්නම් ඔබේ මුඛය අරලාද ඉල්ලන්නේ? What do you want? මොනවද ඉල්ලන්නේ කියන එක මේ විදියට මුමුණලාද ඉල්ලන්නේ? මේ විදියට මුමුණලා ඉල්ලන්නේ කියත් I can't understand what you say. මේ විදියට ඉල්ලන්නේ ගියොත් අපි කොහොමද? Imagine what God must be feeling. එතකොට දෙවියන් වහන්සේ Imagine what Jesus must be feeling. එතකොට ජේසුස් වහන්සේට මොනවද හිතනවද? When you have and you talk to your friend loudly. I don't know whether anybody has seen a preacher who preaches and goes to sleep. දේශනාකාරයෙක් නිදා වැටි වැටි දේශනා කරනවා. Now open your eyes. How is it? Different after giving thanksgiving? Yeah, that's the formula. You can see the difference, isn't it? So the more and more you thank God, who knows, by lunch break you will be saying, brother, everything has got cleared, because for God it's not much time. It's your faith. It's you
Your attention. Why was your attention? Not yet. Not And what was God saying? Pay attention to my word. And what are you saying? Not yet. Not yet. What was her problem? No, No. no, no, no. Then she said, Jesus, Jesus, Jesus. Now became all right. ඉතින් අපි 20 years? No, no. Now he's also saying, what you are talking to me all the time. ඉතින් අපි අවධානය දෙන දේ වැදගත්. මේ සහෝදරිය මම අහන්න ප්‍රකාශ කරේ සම්පූර්ණයෙන් සුවය ලැබිලා නැහැ කියන දේ. ඉතින් උන්වහන්සේ අපිට කියන්නේ අපි අවධානය දෙන දේ අපි විශ්වාස කරලා ඒක ගැන කතා කරයි. ඒ දේ අපිට ලැබෙන්න යනවා. එතකොට මං කියනවා නම් මට තාම සම්පූර්ණ සුවය ලැබිලා නැහැ කියලා. ඒ දේම තමයි මට සිද්ධ වෙන්නත් යන්නේ. ඒ නිසා අපි අවධානය උන්වහන්සේ වෙතට දෙමු. විශ්වාස කරමු සම්පූර්ණයෙන්ම ඇස් දෙකේ පෙනීම සම්පූර්ණයෙන්ම ලැබිලා තියෙන්නේ කියලා මුලින්ම ලැබිලා තියෙන බවට අවධානය දෙමු. ඒකට අවධානය දිගටම දෙනකොට මාව ඒ ගැන කතා කරන තත්වයකට පොළඹවයි. ඒ කතා කිරීම කරනකොටගෙන කවුද දන්නේ? ලංච දිවාහාරය වෙන වෙලාව වෙනකොට ඔබ සුව වෙලා ඉන්න පුළුවන් සම්පූර්ණයෙන්ම. ඉතින් අවශ්‍ය වෙන්නේ අවධානය දෙන්න සම්පූර්ණයෙන් ඇහැ සුව වෙලා ඉවරයි කියන තැනට අවධානය දෙන්න. ඒක දිගටම අවධානය යොමු කරනකොට ඔබ තුල විශ්වාසයක් ගොඩනගෙනවා. ඒ විශ්වාස කරන දේ කතා කරනකොට ඔබ ඒ දේ අත්දකින්න යනවා. Tell me one thing. Is it taught in the church when you talk to God? Talk. ඉතින් මන් දන්නේ ලංකාවේ ඔබට උගන්ලා තියෙන්නේ පල්ලිවල දෙවියන් වහන්සේට කතා කරනකොට බොහොම හැමින් පොඳුරලා කතා කරන්න කියලාද? එහෙමද උගන්වලා තියෙන්නේ? No. So can you say loudly? එහෙනම් හයියෙන් කියමුද? I guarantee you, say loudly, we will see a miracle. ඔබ හයියෙන් කියන්න ගියොත් අපි හැමෝම ආශ්චර්යයක් දකින්න යනවා. Are you ready? ඔබට පුළුවන් ද හයියෙන් කට ඇරලා දෙවියන් වහන්සේට ස්තුති කරලා ඒ ගැන ප්‍රකාශ කරන්න? Are you ready? ඔබ ලෑස්ති නම් අපි හැමෝම මේ දේ දකින්න යනවා. ලෑස්තිද? Because my attention is, what will people say about me? මගේ I'm feeling so shy. I'm feeling so ashamed. I'm this, I'm that. If you are looking only to Jesus, you don't bother about people. No problem. See, I'm not bothered about people. If they say, how is this preacher sleeping? That's their problem. God knows my relationship with him. That's problem solved. ඉතින් අපි අවධානය දෙන දේ වැදගත්. සමහරට මෙතන ඉන්න අයට හිතෙන්න පුළුවන් මේ දේශනාකාරයා නිදා වැටි දේශනා කරනවා. ඉතින් මම අවධානය දෙන්න ගියොත් මම මෙහෙම නිදා ගන්නකොට මේ මිනිස්සු මං ගැන මොනවද හිතයිද දන්නේ කියලා. ඒක මගේ ප්‍රශ්නයක්. Loudly. දෙවියන් වහන්සේ දන්නවා මගේ හදවත කොතනද තියෙන්නේ කියලා. ඒ හින්දා මේ සහෝදරියට මං ඉල්ලන්නේ මිනිස්සු මං ගැන හිතන දේ ගැන හිතන්නේ නැතුව මං ලැජ්ජයි කියලා හිතන්නේ නැතුව ජේසුස් වහන්සේ ගැන මෙනෙහි කරලා හයියෙන් කට අරලා ස්තුති කරලා ඔබේ ආශිර්වාදය ඔබේ මිරකල් එක ලබා ගන්න කියලා. ඔබ ඒකට ලෑස්තිද? ස්තුති කරන්නද ඕනේ. Ask him whether to thank. Thank that he has already opened your eyes. ස්තුති කරන්න හයියෙන් ඔබේ පෙනීම සම්පූර්ණ කරලා තියෙන නිසා. අවධානය පෙනීම සම්පූර්ණයි. Close your eyes and say. ඇස් දෙක වහගෙන පෙනීම සම්පූර්ණයෙන් ලැබිලා කියලා හිතාගෙන ස්තුති කරන්න. යේසුස් වහන්සේට ස්තුති වේවා ප්‍රශංසා වේවා. ඔබ වහන්සේ එදා කුරුසේ දිවිපිදුවේ මම ඉන්නේ මගේ සුවේ උදෙසා සමදුනේ ඔබ වහන්සේ මට සම්පූර්ණ සුවය මගේ ඇස් දෙකට සම්පූර්ණ පෙනීම ලබා දුන්නාට ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුති වේවා ප්‍රශංසා වේවා සදරුවේ ස්වාමී. ඔබ වහන්සේට ස්තුති දේව ඥානී ඔබ වහන්සේ දැනටම මට සුවේ දීලා ඉවරයි ස්වාමී. ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුති දේව ඥානී ඔබ වහන්සේ දුන්නා වූ සුවයට ඔබ වහන්සේ හැමදාම මගේ ඇස් දෙකේ පෙනීම ආරක්ෂා කර දෙනවාට ස්තුති දේව ඥානී මගේ ඒ කටයුතු සාර්ථකව කරගන්න මට You have restored my eyes, restored my eyes. I'm thanking that you're protecting my eyes, completing it, see it. Fantastic, fantastic. Come on. I don't Come on. Keep going. Now is it? Much better? How much better? Much better. From 1 to 10, how much points you will give? 10ක ස්කේල් එකක කීයක් දෙනවද කියලා. 10න් කීයද? සුවය. 10 to 10. No, it can't be 10 to 10. Then it will be perfect healing. How much? 10 නම්
Out of let's say about 50%. 50% healing has come Yes. when you started saying just now. Yeah. Now tell me, who is supposed to make that decision? Jesus. I or you? She said Jesus. No. Who is supposed to pay attention? Yeah. All this time, where was your attention? On the healing. Now this time, where was your attention? On the praising Jesus. So when your attention is Jesus, full of Jesus, what happens to the sickness? It's gone. Attention. Attention එක ජේසුස් වහන්සේගේ අවධානය යොමු කරලා අවධානය උන්වහන්සේට නමස්කාර කරනකොට ඔබ තුල සුවය සම්පූර්ණයෙන්ම ඒ පෙනීම සම්පූර්ණ යථා තත්ත්වයටම පත් වෙන්න යනවා. එතකොට අවධානය යොමු කරන්නේ සුවයට නෙවෙයි. අවධානය යොමු කරන්නේ දෙවියන් වහන්සේට නමස්කාර කරන්න සම්පූර්ණයෙන්ම සුවය ලැබලා තියෙන නිසා ඒ අවධානය සම්පූර්ණයෙන්ම රෙස්ටෝර් වෙලා තියෙනවා කියන අවධානයෙන් ස්තුති කිරීමයි අවශ්‍යයි. Praise God. Are you happy? Yeah. Did you understand? Yeah. God. Come on, let's give the Lord a big hand. Thank you. Not to fall asleep. Oh, this mama is saying, I pray that he doesn't go to sleep. Yes. Praise God. Hallelujah. Do I look sleepy now? දැන් ඔබට දැනනවද මම නිදිමතයි කියලා? But I'm fighting sleep. Praise ඒ God. වුණාට මම ඒ ගැන සටන් කරමින් ඉන්නේ. Write down. ලියාගමු. Meditating daily on the promises. දෙවියන් වහන්සේගේ Meditating daily on the promises. දිනපතා මෙනෙහි කිරීම තුල Meditating daily on the promises made in the word. දෙවියන් Made- වහන්සේගේ වචනය කර්ණ කොටගෙන එන පොරොන්දු දිනපතා මෙනෙහි කිරීම තුල Made in the word allows God අපි දෙවියන් වහන්සේට ඉඩ දෙනවා allows God to teach us, අපිට උගන්වන්න allows God to teach us how to deal wisely ප්‍රඥාවෙන් යුතුව එදිනෙදා ජීවිතයේ එන සිදුවීම් ජය ගන්න. how to deal wisely in the affairs of the world. එදිනෙදා The affairs of ජීවිතයේ the ඔබ world. මූණ පාන දේවලින් ජය ගන්න. We must take the word, අපි දෙවියන් වහන්සේගේ වචනය අරගෙන we must take the word. Now that word in, put it in capital letters. We must take the word in අපි දෙවියන් වහන්සේගේ වචනය ඇතුළට අරගන්න ඕනේ. අපේ හදවතට අරගන්න ඕනේ. ඒක හදවතට අර ගැනීම කියන එක we must take the word in ඉර ගන්න. through eyes, දේව වචනය අපේ ඇස් වලින් අපේ හදවත ඇතුළට Through ලබා eyes. ගැනීම අවශ්‍යයි. ears, කන් වලින් අහලා ඇතුළට ගැනීම අවශ්‍යයි. and mouth, කටින් ප්‍රකාශ කරලා හදවත ඇතුළට දාගන්න අවශ්‍යයි. and allow it into our hearts. එතකොට ඒක අපේ ඇස් වලින් දැකලා කන් වලින් Allow අහලා it into our කටින් hearts. කතා කරලා අපේ හදවත ඇතුළට දාගැනීම අවශ්‍යයි. Now I want to know who is that person who came from Kandy over here. මට දැනගන්න අවශ්‍යයි කොහෙද මාතලේ But- ඉඳලා but- ආපු සහෝදරිය. But the person said she has got back pain. She was saying she got shoulder pain. මට ලැබුණු ආරංචිය ඇයට තියෙනවා කියලා කිව්වේ කොන්දේ අමාරුවක්. නමුත් ඇවිල්ලා කිව්වේ ඇයට උරහිසේ අමාරු තාම. කොන්දත් එක්කම. The spine also. But now everything is all right. දැන් හැම දෙයක්ම සුවය ලැබලාද? Now let's take her case. Okay. Okay. How many? 1 year, right? 1 year. අපි Okay. ඇගේ සිද්ධිය ගමු මෙතනදී. So what do you think in 1 year? What was she meditating on? මේ අවුරුද්ද පුරාම ඇය මෙනෙහි කරමින් නැත්තේ මොකක් කියලාද ඔයගොල්ලන් හිතන්නේ? One, problems. පළවෙනි දේ ඇගේ කැක්කුම ප්‍රශ්නය.
doctor's diagnosis, වෛද්‍යවරුන් ඇයට දීපු වාර්තාවල් reports, එතකොට රෝග ඒ සඳහා ගත්ත වෛද්‍ය වාර්තාවල් the feelings, the pain, ඇයට දැනෙන දේ ඇයට දැනෙන කැක්කුම් and not forgetting to go to Google and search for testimonies of those who died. ඒ විතරක් නෙවෙයි ලොකුම දේ තමයි අමතක Google- කරන Google එකට ගිහිල්ලා බලනවා මේ වගේ රෝග ලක්ෂණ තියෙන කෙනෙක්ගේ තත්වය කොහොමද කියලා. Google. ඔබ Google එකට ගිහිල්ලා හෙව්වද මේ වගේ? Oh, thank God. Thank God. Hallelujah. නැත්තම් Google කරලා හොයාගන්න දත්තත් ඒකත් ඔබේ ඔළුවට එනවා. Now, what did you write? You wrote, දැන් ඔබ මොනවද meditating daily on the promises. ඔබ Now, was this sister meditating daily on the promises or meditating daily on her problems? දැන් අපි ලියාගත්තේ දිනපතා දේව වචනය මෙනෙහි කරන්න කියලා. නමුත් දැන් මේ සහෝදරිය දිනපතා මෙනෙහි කරන්නේ නැත්තේ දේව වචනයද? එහෙම නැත්නම් Google එක කියන දේ, වෛද්‍ය වාර්තාවල්, ડોක්ටර් කියපු දේ, ඇයට දැනෙන දේ සහ ඇයගේ දැනුම. මෙතන තවත් සිද්ධියක් තියෙනවා. ඇය හෙදියක්. ඒ නිසා ඇය රෝගය සම්බන්ධව දන්න දැනුම සාමාන්‍ය කෙනෙකුට වඩා වැඩි. එතකොට ඒ දැනුමත් ඇයට කතා කරමින් ඉන්න ඇති. Now, promises are made by two persons. පොරොන්දු දීමවල් කට්ටි දෙකක් කරනවා. One is- දෙන්නෙක් කරනවා. One is the human beings, අනිත් එක අය තමයි මනුෂ්‍ය ශරීරය මනුස්සයෙක් පොරොන්දු දෙනවා. and second is God. අනිත් කෙනා තමයි දෙවියන් වහන්සේ. Whose promises were you thinking? එතකොට ඔබ හිතමින් හිටියේ මොන පොරොන්දුද? The doctor must have promised you sure 100% surgery. ඩොක්ටර් ඔබට අනිවාර්යෙන් කියන්න ඇති අනිවාර්යෙන්ම ශල්‍ය කර්මයකට ලක් වෙන්න ඕනේ කියලා. The doctor must have promised us surely 100% physiotherapy. ඩොක්ටර් කියන්න ඇති ෆිසියෝതെරපි ගන්නත් ඕනේ කියලා. The doctor must have even promised after surgery 1 year on the bed. වෛද්‍යවරයා පොරොන්දු වෙන්න ඇති අනිවාර්යෙන් ඔය ශල්‍ය කර්මයට පස්සේ අවුරුද්දක් ඇඳේ ඉඳලා රෙස්ට් කරන්නත් කියලා. That has to be the Holy Spirit who said exactly what the doctor said. සුද්ධාත්මයන්න් වෙන්න ඕනේ හරියටම කියලා තියෙනවා ඩොක්ටර් මොනවද කියලා තියෙන්නේ කියලා මම මෙතනින් ප්‍රකාශ කරන හැම දෙයක්ම ඒ එතනින් තහවුරු කරමින් ඉන්නවා. So was she thinking on these promises or the promises given to us through Jesus? ඉතින් දැන් ඇය මේ පොරොන්දු ගැනද හිතමින් හිටියේ දෙවියන් වහන්සේගේ වචනේ එන පොරොන්දු ගැනද හිතමින් හිටියේ. ඇයට සමාවක් තියෙනවා. ඇය දෙවියන් වහන්සේ ගැන දන්නේ නැති හින්දා දේව වචනේ අහලා නැති හින්දා ඇය අන්‍යාගමික කාන්තාවක්ව ඉන්න නිසා. So when you are meditating on the promises given to you by the doctor, that will teach you how to collect the money, how to borrow the money, how to take the loan for the surgery and give it to him. ඉතින් දැන් දෙවියන් වහන්සේගේ පොරොන්දු මෙහෙම මෙනෙහි කරනකොට ඒ පොරොන්දු ඔබට අවස්ථාව හදලා දෙනවා මුදල් එකතු කරන්න, ණයට ගන්න, එතකොට බැංකු ලෝන් දාන්න. මොකද ඔබට ශල්‍ය කර්මය සඳහා සූදානමක් වෙන්න. ඒ හැම දෙයකටම ඔබ තුල පෙළඹවීමක් ඇති කරනවා. But the person who is meditating on the word of God, Namu- God now teaches him how to make quality decisions, teaches him the wisdom how to deal with the affairs of this world and be victorious, whereas the meditation of your problem teaches you how to deal with those situations and become a victim of the same situation. එතකොට දැන් වෛද්‍යවරයාගේ පොරොන්දු ගැන මෙනෙහි කර ඉන්නකොට ඔබ නොදැනුවත්වම ඔබ තුල පෙළඹවීමක් ඇති වෙනවා නම් සල්ලි එකතු කරන්න, මුදල් මිනිසුන්ගෙන් ඉල්ල ගන්න සහ බැංකු ණයක් අරගෙන ශල්‍ය කර්මයට යන අවස්ථාව මාර්ගය උදා කරගන්න ඊට වඩා වැඩි ආකාරයකින් දෙවියන් වහන්සේ ගැන වචනය මෙනෙහි කරලා දෙවියන් වහන්සේගේ පොරොන්දුව මෙනෙහි කරන ගන්නවා නම් ඔබ තුලම ප්‍රවණතාවයක් ඇති වෙනවා ඔබ තුලම ප්‍රඥාවක් ගොඩ නැගෙනවා මේ ප්‍රශ්නයෙන් ඔබ පෙළෙන කෙනෙක් නොවි ප්‍රශ්නයෙන් ජයග්‍රාහී ලෙස එළියට එන්න. Hallelujah. Now we wrote that you must take the word in. ඉතින් අපි ලිව්වා ඔබ දේව වචනය ඔබේ හදවත ඇතුළට අරගත යුතුයි කියලා. Through eyes, ඇස් වලින්, ears, ඒ කියන්නේ කියවලා, mouth, අහලා,
and get it into a heart. ඒ කියන්නේ ඔබ බයිබලේ අරගෙන මුමුණන්න එපා, හිතින් කියවන්න එපා. ඒක දිහා බලලා හයියෙන් ප්‍රකාශ කරනකොට ඔබේ කන් වලට ඔබ කියන වචනය ඇහෙනවා. ඒ ක්‍රියාදාමය තුල ඒ වචනය ඔබේ හදවත ඇතුළට ගමන් කරනවා. Now, does your mouth talk to you? දැන් ඔබේ කට ඔබට කතා Does your mouth talk? පුළුවන්ද? But surprisingly, your shoulders also started talking. දැන් කටට කතා කරන්න පුළුවන් වගේ ඔබේ උරහිස කවදා හරි ඔබට කතා කරලා තියෙනවද? An exact point began to talk to you. She said no. උරහිස කතා කරේ නෑ ඉක්ස. Yeah, just ask her, ask her. උරහිස කවදාවත් ඔයාලට කතා කරලා නැද්ද? කතා කරනවද උරහිස? උරහිසට කතා කරන්න පුළුවන්ද? Your shoulder was not talking, pain, pain, pain. ඉතින් පේන් එක දැනෙනවා නම් ඒ කියන්නේ උරහිස ඔබට කතා කරලා තියෙනවා. She brought a jug of water. Take. වතුර එකක් ගන්න Take, ඕනේ. no. දැන් උස්සා ගන්න ඕනේ. ඔබ Why? එදියක් නම් ඔබට දේවල් උස්සන්න වෙනකොට This hand is talking to you. Don't take it, don't take it, don't take it. උරහිස කියනවා ගන්න එපා ඔක ගන්න එපා. ඉතින් ඔබේ උරහිස ඔබට කතා කරමින් ඉඳලා තියෙනවා. කට විතරක් නෙවෙයි. So the word was talking or the pain was talking? ඉතින් වචනද කතා කරන්නේ නැත්නම් වේදනාවද ඔබට කතා කරමින් ඉඳලා තියෙන්නේ? පේන. When pain talks to you, it threatens you. පේන් එක ඔබට කතා කරනකොට පේන් එක ඔබව බය කරනවා. භීතියට පත් කරනවා. Pain talks to you and takes you into depression. එතකොට ඒ භීතිය ඔබව මානසිකව ඇදවැටීමකට ලක් කරනවා. When pain comes, the pain can talk and magnify a situation and say, you got cancer of the bone. එතකොට ඒ පේන් එක See. පේන් එක ඔබට කතා කරලා කියනවා ඔබට පිළිකාවක් තියෙනවා ඔබට අස්තිය ඇතුලේ ලොකු පිළිකාවක් තියෙනවා කියලා ඒ පේන් එක ඔබව බීතියකට පත් කරනවා. You spoke cancer? I said cancer. පිළිකාව. Yes. Oh, translation, huh? Pilikaum. Hallelujah. Hallelujah. So, when all these things talk to us, it enters the heart. ඉතින් මේම කතා කරන දේවල් වලට අපි මනසින් ඇහුම්කන් දෙනකොට ඒ දේවල් අපේ ඇතුළාන්තයට අපේ හදවතට ඇතුළට යනවා. God has made our heart into a special soil. එතකොට දෙවියන් වහන්සේ අපේ හදවත හදලා තියෙන්නේ ඒක හරියට සාරවත්තු පසක් වගේ. Whatever seeds you want to put in the heart, they will sprout and grow. ඔබේ හදවත ඇතුළට ගන්න ඕනම දෙයක් ඒකට වර්ධනය වීමේ හැකියාවක් තියෙනවා. So 1 year, what were you growing? එතකොට අවුරුද්දක් පුරාවට ඔබේ හදවත ඇතුළට ඔබ දාපු බීජ මොනවද? ඔබ දාලා තියෙන්නේ මොනවද? What were you growing in your heart? මුළු අවුරුද්දක් පුරා ඔබ හදවතට දාපු බීජ මොනවද? Healing or more sickness? සුවයද නැත්නම් පිළිකාව ඔය වගේ රෝගද? I wonder when she goes to the hospital, the doctor will say something. She'll only. That's the husband. Yes. Does she talk? ස්වාමි පුරුෂයා මේවා Or you understand her only by a smile? By the smile, okay. ඇය සාමාන්‍යයෙන් සිනහවෙන් කතා කරන කෙනෙක්. වචනෙන් නෙවෙයි එළියට දාන්නේ. මම මෙතන කතා කරන හැම දෙයකම ඇය සිනහවෙන් තමයි මට ප්‍රතිචාර දක්වන්නේ. ඒකයි මම ස්වාමි පුරුෂයාගෙන් ඇහුවේ ඇයට කතා කරන්න බැරිද? ඇය hinaවෙන්මද හැමතිස්සෙම ප්‍රතිචාර දක්වන්නේ කියලා. I think our Indian wife should learn from the Sri Lankan wife. මං හිතන්නේ When the husband is there, they never open their mouth. මං හිතන්නේ මං ඉන්දියාවේ කාන්තාව ටික මෙහෙට ගෙන්නලා මේ සහෝදරයන්ගෙන් ඉගෙන ගන්න සලස්වනවා. හස්බන්ඩ්ලා කතා කරනකොට ඉන්දියාවේ කාන්තාවන් කට අරින්නෙම නැහැ. Indian women, they open their mouth all the time. ඒ ඉන්දියාවේ ගෑනු හැමතිස්සෙම කට අරගෙන Sri Lankan ladies, nalla. ශ්‍රී ලංකාවේ ගෑනු කට නම් අරින්නෙම නැහැ. That's why all the husbands are happy. ඒ හින්දා තමයි ලංකාවේ ස්වාමි පුරුෂයන් හරිම සන්තෝෂෙන් ඉන්නේ. ආමෙන්. Hallelujah. හalleluya. So who talks to you? ඉතින් ඇත්තටම කවුද ඔබට කතා කරමින් ඉන්නේ? Because whoever talks to you enters the heart.
ඒ කතා කරන කෙනා ඔබ ඇහුම්කමින් දෙමින් ඉන්න දේ තමයි ඔබේ හදවතට ඇතුල් වෙන්නේ. And the Bible says, issues of life flows out of the abundance of the heart. ඉතින් බයිබලයේ ප්‍රකාශ කරනවා අපේ හදවත ඇතුලෙන් තමයි අපේ ජීවිතයේ තියෙන හැම ප්‍රශ්නයක්ම එළියට එන්නේ කියලා. Hallelujah. හලෙලූයා. නමුත් අපි හිතනවා අපේ ජීවිතේට ප්‍රශ්න අරන් එන්නේ අපි වටේ ඉන්න අයයි කියලා. එහෙම නැත්නම් අපි කන බොන දේවල් කියලා. නමුත් දෙවියන් වහන්සේගේ වචනේ කියනවා කන බොන දේවල්වත් වටේ ඉන්න අයවත් නෙමෙයි ප්‍රශ්න අරන් එන්නේ අපේ ඇතුළාන්තයෙන්මයි කියලා. What did you say? I said, we think what we eat, people who are around us are the ones who bring issues, but the word of God says what comes out only brings issues. Praise God. Praise God. What goes in does not matter. What comes out is what matters. But if what goes in is corrupted, then it will do all corruption and come out. ඉතින් ඇතුළට යන දේ නෙවෙයි ඇතුළට මොන දේ ගියත් ඒ ඇතුළට යන දේට අදාළව ඔබෙන් එළියට එන දේ තමයි ඔබ විනාශ කරන්නේ. So how many of you seated here want God to prosper you? ඉතින් මෙතන ඉන්න කී දෙනෙකුට ඕනේද දෙවියන් වහන්සේ ඔබව ආශිර්වාද කරන්න? අත උසමු බලන්න. Sri Lankan people are so good. They don't want God to prosper them. ඔහොමද දෙවියන් වහන්සේගෙන් ආශිර්වාද ඉල්ලන්නේ? මට පේන විදිහට දෙවියන් වහන්සේට පේන විදිහට බලමු පෙන්නමු දෙවියන් වහන්සේට ඔබව ආශිර්වාද කරන්න කී දෙනෙකුට මෙතන වමනා I don't know whether the wife is raising the hand or just doing like this. මෙතන සමහර අය ඉන්නවා ලස්සනට මූණේ මෙහෙම තියාගෙන මන් දන්නේ අත උස්සලාද ඒව නැත්තම් නැද්ද කියලා. See, you don't talk. ඔබ කතා කරන්නෙත් නැහැ. And your body language is so confusing. ඔබගේ ශරීරී අංග චලනත් මට තේරුම් ගන්න අමාරුයි. She is saying whether you understand or not what matters. My husband understands enough. ඉතින් එයා කියනවා ඔයා තේරුම් ගත්තේ නැතුණාට මොකද මගේ හස්බන්ඩ් තේරුම් ගන්නවානේ මගේ අංග චලන කියලා. Do you want God to prosper you? ඔබට අවශ්‍යද දෙවියන් වහන්සේගේ ආශිර්වාද? Yes or no? What about the husband? Now, I understand you come from a Buddhist. She's two doors. Okay. Now, I want to tell you. I understand you came from a Buddhist background. That's why you don't know the truth. Now, this is what God is saying to us. සහෝදරිය ඔබ එන්නේ බෞද්ධ පරිසරයකින් ඉතින් ඔබ සත්‍යය දන්නේ නැහැ. නමුත් අපි සත්‍යය දැනගැනීමට අවශ්‍යයි. දේව වචනය ඇතුලේ ප්‍රකාශ කරන සත්‍යය මෙන්න මේකයි. Open to Joshua 1:8. Come on from your Bible. බයිබලෙන් ජෝෂුවා 1 පළවෙනි පරිච්ඡේදයේ 8 වෙනි වගන්තිය දෙස බලමු. Please just open the Bible and give it to her. Let her read. ජෝෂුවා 1:8. 1:8. Joshua 1:8. Anybody quickly? Joshua 1:8. Joshua. Wow, Pri. Joshua, yeah. Page. You want me to read? බලමු ජෝෂුවා 1:8 කියනවා මේ නීති සංග්‍රහය නුඹ නිතරම කියවිය යුතුය. මේ නීති සංග්‍රහය නුඹ නිතරම කියවිය යුතුය. එහි ලියා තිබෙන සියල්ල අනුව ක්‍රියා කරන පිණිස ඒ ගැන දිවා රැ දෙකෙහි භාවනා කළ යුතුය. එවිට නුඹ කරන දේ සඵල වී නුඹට සුභ සිද්ධිය සැලසෙනු ඇත. Finished? Okay. Is it saying that God will prosper you
and God will give you success. ඒකේ මොන ආකාරයකවත් කියනවද දෙවියන් වහන්සේ ඔබව සඵලවත් කරන බවක්. Hello? ඒකේ කියන්නේ දෙවියන් වහන්සේ ඔබව සඵලවත් කරනවා කියලාද? දෙවියන් වහන්සේ ඔබව සඵලවත් කරන බවක් මේ වාක්‍යය කියනවද? No. එහෙනම් So who is the one who will give you prosperity and success? එතකොට සඵලවත්කම කාගේ අතේද තියෙන්නේ? මගේ අතේද දෙවියන් වහන්සේගේ අතේද? මගේ අතේ. So for me to get that prosperity, first thing I must have the promise of God. මට සඵලවත්කම දෙවියන් වහන්සේගේ ආශිර්වාද අයිති කරගන්න අවශ්‍ය නම් මේකේ කියන විදියට මට උන්වහන්සේගේ පොරොන්දු මං ගාව තියෙන්න ඕනේ. මං ඒව දිවාරය දෙකෙහි මෙනෙහි කරන්න ඕනේ. දිවාරය දෙකෙහි භාවනා කරන්න ඕනේ. Praise the Lord. So if I don't have the promise of God, එතකොට මට දෙවියන් වහන්සේගේ පොරොන්දුවක් නැත්නම් no way I'm going to prosper and have success. මට මොන විදියකටවත් සඵලවත්කම මගේ ජීවිතයට අයිති කරගන්න බැරි වෙනවා. So does the Bible have promises for every issues of life? බයිබලයේ අපේ ජීවිතයේ අපිට මූණ දෙන්න තියෙන හැම ගැටලුවක් ගැනම පොරොන්දු තියෙනවා නේද? Yes or no? Yes. So if there, do we study those promises? ඉතින් කියනවා නම් අපි ඒක ඉගෙනගත යුතුයි සහ අවබෝධ කරගත යුතුයි සහ හොයාගත යුතුයි නේද? How many people in the church do you find who are rooted in the word of God? අපේ සභාවල් ඇතුලේ අපිට කී දෙනෙක් හම්බ වෙනවද දේව වචනය ඇතුලේ ගොඩ නැගුණු ජීවිත? How many people understand the word of God? අපේ සභාවල් ඇතුලේ කී දෙනෙකුට දේව වචනය ගැන අවබෝධයක් තියෙනවද? How many live by the word of God? අපේ සභාවල් ඇතුලේ කී දෙනෙක් දේව වචනයට අනුකූලව ජීවිත ගත කරනවද? God began to show me that it is not him but I who make my way prosperous, taking his grace. දෙවියන් වහන්සේ මට ඉගැන්නුවා උන්වහන්සේ නෙවෙයි මගේ ජීවිතයේ සාර්ථකත්වය තීරණය කරන්නේ මමයි මගේ ජීවිතයේ සාර්ථකත්වය තීරණය කරගන්නේ කියලා. So there are three things in meditation. එහෙනම් කාරණා තුනක් සම්බන්ධව මෙනෙහි කිරීම තියෙන්න අවශ්‍යයි. First important tool, take the word and put it in your mouth. පළවෙනිම දේ තමයි දෙවියන් වහන්සේගේ වචනය කියවලා ඔබේ මනසට වචනය ඇතුල් කරගන්න. So keep it in your mouth does not mean just read it once. Keep it in your mouth means memorize it that you can recall it over and over again. ඉතින් කියවනවා කියලා කියන්නේ එක සැරයක් කියවන එක නෙවෙයි. කියවලා තමන්ගේ මතකයේ එය තබා ගන්න පුළුවන් වෙන තාක්කල් ඔබට පොත දිහා නොබලා ඒක කියන්න පුළුවන් වෙන තාක්කල් කියවීම ගැනයි මේ කතා කරන්නේ. So whatever comes out of my mouth ඉතින් මගේ කටින් එළියට එන දේ has got power. ඒකට බලයක් තියෙනවා. And God says, එතකොට දෙවියන් වහන්සේ කියනවා life and death is in the power of the tongue. ජීවනයත් මරණයත් උන්වහන්සේ මගේ දිව අග තියලා තියෙන බව. So when a person is speaking God's word, studying God's word day and night, is he pouring life into his system? ඉතින් කවුරු හරි කෙනෙක් දෙවියන් වහන්සේගේ වචනය අරගෙන මුවින් ප්‍රකාශ කරනවා නම් ඒ කෙනා තමන්ගේ ජීවිතයට ජීවනය නෙවෙයිද ඇතුල් කරගන්නේ? Hallelujah. හලෙලූයා. So first thing is I must have control over my mouth. Only if I have control over my mouth, then I will have control over my mind. And once I have the control over my mind and my mouth, praise God, my decisions will be on the word of God, and that will take me on a journey of prosperity and great success. මේ දේ අපි අවබෝධ කරගමු. අපිට අපේ දිව ගැන නැත්තම් ඒ පාලනය අපෙන් ගිලිහිලා ගියොත් මේ ජීවනය අයිති කරගන්න එක අපෙන් ගිලිහිලා යන්න පුළුවන්. ඒ නිසා අපේ දිව ගැන පාලනයක් ගන්න අපි ගන්න ඕනේ තීරණ අරගන්න ඕනේ. ඒක අරගෙන අපේ දිව තුලින් ජීවනයේ වචනය කතා කරනකොට ජීවනය අපේ ජීවිත තුල දෝරේ ගලන්න යනවා. Praise the Lord. Praise. Hallelujah. So when a person masters his tongue, he will be able to master his mind and speak God's word day and night. ඉතින් දිව ගැන පාලනයක් තියා
තියාගන්න පුළුවන් කෙනාට විතරයි මනස ගැන පාලනයක් තියාගන්න පුළුවන්. ඔබට මනස පාලනය කරන්න අවශ්‍යකම තියාගෙන ඔබට දිව පාලනය කරගන්න බැරි නම් ඒ කෙනා ජීවිතයේ පරාජිත තත්වයකට පත් වෙන්න යනවා. So when a person has mastered his mouth, he has mastered his mind, now he is able to master his action. ඉතින් දිව පාලනයකට ගත්තම ඔබේ මනස ඒ දිවේ පාලනයට යටත් වෙනවා. ඔබේ මනස පාලනයට ආවම ඒ මනස පාලනය කිරීම කරන කොටගෙන ඔබේ හැම ක්‍රියාවක්ම පාලනයකට යන්නට යනවා. So formula A plus B plus C equal to D and E. What is that A, B, C? First, the word in my mouth. B, that word changing my thinking and I meditate on the word day and night. C, when I have done the meditation of the mouth and mind, now I am able to keep the word of God. When I done A, B and C, D, God says, because you are a doer of the word, now you will make your way prosperous. E, you will not only be prosperous, you will have great success. හරි. දැන් මෙතන තියෙන්නේ සමීකරණයක්. A ධන B ධන C සමානයි E ධන D. මේ සමීකරණයේ A කියලා කියන්නේ ඔබ ඔබේ දිව පාලනයකට ගැනීම. දිව පාලනයකට අරගෙන ඒ දිව පාලනයට ගැනීම කරන කොටගෙන ඔබ ඔබේ මනස පාලනයකට අරගන්නවා. එතකොට මේ මනස පාලනයකට යටත් වුණාම ඔබ නොදැනුවත්වම ඔබේ ක්‍රියාවල් ඊට අනුකූලව අනුගත වෙන්නට යනවා. එතකොට A ධන B ධන C ඒ කියන්නේ දිව පාලනයට ගත්තා, මනස පාලනයට ගත්තා. ඒ කරන කොටගෙන ඔබේ ක්‍රියාවල් පාලනයකට ආවා. එතකොට ඒක සමාන වෙනවා D E ධන D. ඒ කියන්නේ E කියන්නේ සඵලත්වය. ඒ සඵලත්වය D is victory. D is prosperity, E is success. D කියලා කියන්නේ සඵලත්වය, E කියලා කියන්නේ ජයග්‍රහණය සාර්ථක බව. ජීවිතයේ සාර්ථකත්වය. ඉතින් මේවට නේද අපි යාඥා කරන්නේ සාර්ථක ජීවිතයක් සහ සඵලත්වය නේද අපි බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් සමීකරණය මොකද්ද? A ධන B ධන C සමාන වෙනවා D ධන E. D ධන E කියන්නේ සඵලත්වය සහ සාර්ථකත්වය. එතකොට A කියලා කියන්නේ දිවේ පාලනය. B කියලා කියන්නේ මනසේ පාලනය. එතකොට A ධන B C ඉබේම එනවා. ඒ කියන්නේ ක්‍රියාවල පාලනය. එතකොට උත්තරය සාර්ථකත්වය හා සඵලත්වය. Hallelujah. Hallelujah. Thank you, Jesus. Thank you Jesus. So, shall we close down for lunch? දැන් අපි මේ උදෑසන Lunch break. No, 7:30. 7:30. Okay. Till 1 o'clock you can go. 7:30. It's already one. Yeah, it's one. Yeah. So, No lunch. praise God. The healing session. Now, No. Evenings. evening we can have the 7:30 to 9. loving Father, thank you, praise you. I want to thank you, Lord. I don't know what I spoke, but I do know that you spoke through me. පියාණනි ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුතියි ස්වාමිනී. ඔබ වහන්සේ තුල මම දන්නේ ස්වාමිනී මගේ කටින් එළියට ගියේ මොනවද කියලා. නමුත් ඔබ වහන්සේ දන්නවා මා කතා කළ දේ. Thank you, Lord, that your words were full of wisdom and touched the hearts and challenged people to change their ways. පියාණනි ඔබ වහන්සේගේ වචනය ප්‍රඥාවෙන් අනුුණයි ස්වාමිනී. ඒ ප්‍රඥාව මිනිසුන්ට හදවත් තුලට කතා කරලා ඒ අය සිතන රටාව වෙනස් කරගන්නට ඔවුන්ව පොළඹවනවා. Thank you, Almighty God, for healing a few, and those who are watching from in their own place, they have been healed as well. මහිමානුතු පියාණනි ඔබ වහන්සේගේ වචනය තුල ඔවුන්ව සුව කරලා ඒ වගේම ඉන්ටර්නෙට් හරහා බලන හැම කෙනෙකු වෙතම ඔබ වහන්සේගේ සුවය නිදහස් වෙලා තියෙන නිසා Thank you, Lord, for showing us the solution to every situation of our life. පියාණනි ඔබ වහන්සේට ස්තුතියි අපේ ජීවිතයේ ප්‍රශ්නය කුමක් වුවත් ඒ ප්‍රශ්නයට අදාළව අපි ලබාගත යුතු පිළිතුර සහ අපි අනුගමනය කර යුතු ක්‍රියාමාර්ගය ඔබ වහන්සේ අපට අද ඉගැන්වුවා.
Thank you, Lord. We pray for all the people around the world. පියාණනි අපි මුළු ලෝකයේ වාසීන්ම වෙනුවෙන් යාඥා කරනවා. You are the Lord, and we ask you, Lord, to send people in their life who will preach the gospel and they will receive Lord Jesus as their Lord God and Savior. ඔබ වහන්සේ ස්වාමීන් වහන්සේ පියාණනි ඔබ වහන්සේගේ සේවකයන් ඔවුන් වෙත නිදහස් කරන්න ඔවුන්ගේ ජීවිතවල තියෙන ප්‍රශ්නවලට උත්තර ලබා දිය හැකියි. Thank you, Lord, for touching each and every one of us. පියාණනි අපි හැමව ඔබ වහන්සේගේ ආශිර්වාද තුල ඔබ වහන්සේ ස්පර්ශ කළ නිසා ස්තුතියි. Thank you for your healing. Thank you for your deliverance. Thank you for releasing all those who are in captivity. ඔබ වහන්සේ තුල නිදහස් කරවු නිසා සුව කර නිසා ඔබ වහන්සේ බඳිනු ලැබුවන් මුදවපු නිසා ඔබ වහන්සේට ස්තුතියි. Thank you and praise you for all this, Almighty God. In පියාණනි the glorious name of Jesus. පියාණනි මේ හැම දෙයක් ගැනම ඔබ වහන්සේට ස්තුති කරන්නේ ඔබ වහන්සේගේ පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම නාමයෙන්. We thank you, we praise you in Jesus' name. ආමේන්. Amen. Thank you. We meet you in the evening. Praise God. පොඩි නැතිවක් තියෙනවා